එගියුද මේ ඔබ දකින විශේෂ මන්සන්දී සිට අප මේ නොගේගොඩ ශ්‍රී ධර්මාරාම විහාරස්ථානයේ අභිනව බුද්ධ ප්‍රතිමා වහන්සේලා නිරාවරණය කිරීමේ අවස්ථාව සමග එකතු වීමට සූදානම්. දැන් අපිට ශ්‍රී ධර්මාරාම විහාරස්ථානයේ උඩ රෝධි මළුවට පැමිණෙන විට යදී සිටින සම්බුද්ධ ප්‍රතිමා වහන්සේ පළමුව සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ වෙත මල් පහන් තැන්පත් කරවීම සහ එහි විරාමයේ සුබ බිම ගොඩනගන්නට සියලු දරන්ගේ සාදු නාද මැද්දේ දැන් අප මේ මොහොතේදී බලාපොරොත්තු වන්නේ මෙහි කටයුතු සිදු කරවමින් මෙහිකට බලාපොරොත්තු වෙනවා. ඒ අනුව අපි තාම ගෞරවයෙන් සිහිපත් කර සිටිනවා අද දවසේ සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ වෙනුවෙන් සිය පැතිබර දායකත්වය ලබා දුන්න ආදරණීය පින්වතුන් අපත් සමග එකතුව සිටිනවා. ඒ සියලු දෙනාම අපි බොහොම ගෞරවයෙන් සිහිපත් කරවමින් මේ පැතිබර දායකත්වය ලබා දෙමින් මේ උතුම් සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ විවෘත කරවීමට සිය දායකත්වය ලබා දුන්නා. ඒ සියලු දෙනාම මේ මොහොතේදී මේ අවස්ථාවට එකතු වෙනවා. සම්භවනීය ආරාධිත මුක්තන් අපනායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝරුවන පෙරදරි කරගෙන මේ නිරාමස සතුටගෙන දෙන උතුම් වූ සම්බුද්ධ ප්‍රතිමා වහන්සේ සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ මෙසේ ශාසනයට සියලු සදවතුන්ට වන්දනාමාන කරන්නට විවෘත වන නිරාමරණය වන අවස්ථාවයි. අප සියලු දෙනාම හදපත්ෙන් නැගුණු සාදු නාද ලබා දෙන්නට දොහොත් මුදුන් විසපත ලබාගෙන සැවොම සාදු නාද ලබා දෙමු. අයියේ හැම දෙනාම සාදු 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 සාදු. සම්බුදු ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් සියලු විහෙර විහාරචානන් වහන්සේගේ මානුෂීය ගුණාංග වඩාත් ඉස්මතු වන විදිහට අප කෙන නිර්මාණකරුවන් හැකියාව ලැබුණා. මූර්ති ශිල්පියාණන් හැකියාව ලැබුණා. මෙතරම් අලංකාර සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නම අද දවසේ නිර්මාණය කරවමින් දිනෝ දහසක් දිනකට ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් පුනස්මෙන් නැග ඒ ප්‍රධාන මාර්ගයේ ගමන් කරන පිළිම වහන්සේ නමක් ලෙස මේ උඩමළුවේ සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ අද දවසේ විවර වුණේ ඒ සදහවත් සුවහසක් ජනතාව වෙනුවෙන් බව අපි දායකත්වය ලබා දුන්න ප්‍රදීප් රාමනායක මැතිතුමන් එම මැතිනි අපි කාම ගෞරවයෙන් සිහිපත් කරමින් ප්‍රතිමා වහන්සේ නිරාවරණය වීමත් සමගම ඉන්නතුරු නිරාවරණය කිරීම මල් පහන් තැන්පත් කිරීම සිදු කිරීමත් සමගම එන් පසුව අප සූදානම් වන්නේ ඊළඟ ප්‍රතිමා වහන්සේ විවර කරන අවස්ථාව වෙත සමීප වීමයි. ඒ නිසා ආර්ය මහා සංඝ රත්නය වැඩම කරවමින් උන්වහන්සේලාගේ සුරබිය නියුක්ත වූ වගයි අප සියලු දෙනාට බැලන්නේ. ඒ නිසා මේක පෙර වසර ගණනාවකට කලින් සිට ඉදි කරන ලද මේ උඩමළුව බෝධි ප්‍රතිමා වහන්සේ අභියස ඊදිවදීනා කුඩා ප්‍රතිමා වහන්සේ නම දැක්පත් කර තිබුණේ අද සමථ විහාරස්ථානයේ ආලෝකය මුළු මහත් විශ්වයේ උදාහරින වෙහෙර නිමිති ඉහළ මළුවේ නිර්මාණය වන්නට යෙදුන සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ අද සම දෙනාගේම නිරාවරණය කිරීමේ උතුම් අවස්ථාව සඳහායි. මෙම උතුම් ප්‍රතිමා වහන්සේ නිර්මාණය කිරීමට අපනායක මාහිමිපාණන් වහන්සේට විහාරස්ථාන විහාරාධිපති ස්වාමීන් වහන්සේට ඉතාම ගෞරව නමස්කාර පූර්වකව අපි ආරාධනා කරනවා. තථාගතයන් වහන්සේගේ උතුම් ප්‍රතිමාවේදී සියලු
සියලු සත්‍යයන්ම අපේ ජීවිතයේ සෑම ජීවිතයේ මරණය පිළිගැනීමේ අනුශාසනාව මෙහි අරමුණ පැහැදිලි කිරීමත් සිදු කිරීම සඳහා වත්මන් විහාරස්ථානයේ විහාරාධිපති සංස්කෘතික පිළිගැනීමේ අනුශාසනාව මේ සාපේක්ෂ ප්‍රමාණයේ අරමුණ පැහැදිලි කරමින් අනුශාසනාව සිදු කිරීම. Dinasan ng pista ng kapilherka, kadang marami ng kapilyo. Silang kasujin, mahal kari, mahal na ito, at ang mga pamilya.